මීළඟට අපි කතා කරන්නේ ලෝකයේ මෙන්ම ලංකාවෙත් විශාල ඉල්ලුමක් තියෙන ඒත් එක්කම අලුතෙන්ම ට්‍රෙන්ඩ් එකක් විදිහට වගා කෙරෙන මේ මයික්‍රෝ ග්‍රීන්ස් වගාව ගැන තමයි. එහෙම නැත්නම් ශුද්ධ හරිත වගාව ගැන තමයි අපි අද කතා කරන්නේ. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි අලුත්ම දෙයක් ගැන කතා කරන්න තමයි අද උත්සාහ කරන්නේ. ඉතින් මම කලින් සඳහන් කරා වගේ මේ මයික්‍රෝ ග්‍රීන්ස් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ශුද්ධ හරිත වගාව කියලා. ඉතින් මේක ලංකාවේ විශාල ඉල්ලුමක් තියෙන ඒත් එක්කම විදේශීය වෙළඳපොළේ විශාල ඉල්ලුමක් තියෙන දෙයක් තමයි මේ මයික්‍රෝ ග්‍රීන්ස් කියන්නේ. ඉතින් අපි මේ දේ ගැන කතා කරන සුවිශේෂී කෙනෙක් අපි එකතු කරගන්නවා. කුෂිකර්ම උපදේශක අපේ මේ දේශානි මහත්මිය එකතු වෙනවා අපිත් එක්ක මේ වැඩසටහන කරගෙන යන්න. ඉතුමියත් ඉතාමත් ආදරෙන් අපේ YouTube channel එක වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් අපි දේශානි මිස්කෙන් දැනගන්න කැමති මොනවද මේ ඇත්තට මේ මයික්‍රෝ ග්‍රීන්ස් කියලා මේ ලෝකයේ මේ දිනවල කතා කරන අලුත් වගාව මොකක්ද කියලා දැනගන්න කැමතියි. ඔව් අමල් මහත්තයා. මයික්‍රෝ ග්‍රීන් කියලා මම කෙටියෙන්ම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි බීජ වර්ග ආහාරයට ගන්න බීජ වර්ග ඕනෑම බීජ වර්ගයක් දින 7ක් 21ක් ඇතුළත පැලාවදීදී තියෙන පැලයට ආහාරයට ගන්න එක තමයි අපි කියන්නේ මයික්‍රෝ ග්‍රීන්ස් කියලා. එතකොට දින 7ක් 21ක් අතර පැලය තමයි මයික්‍රෝ ග්‍රීන් කියලා අපි කෙටියෙන්ම හඳුන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ කුඩා පැලයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේ කුඩා පැලයක්. ඉතින් අපි මේ බීජයක් ආහාරයට ගන්න පුළුවන් පැල ආහාරයට ගන්න එකක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඉතින් මේ කුඩා පැලයක් ආහාරයට ගන්න එක සහ මේ මයික්‍රෝ ග්‍රීන්ස් කියන එකේ වටිනාකමත් ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. ඔව් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි බීජ විදිහට අපි මුං ඇට කව්පි කඩල වගේ දේවල් ආහාරයට ගන්න ගියාම අපි පිෂ්ඨේ විදිහට තමයි බීජය තම්බලා හරි කෙලින්ම ආහාරයට ගත්තොත් වෙන්නේ. නමුත් මේක පැල කරලා දින 7 21 ඇතුළත ආහාරයට ගන්න ලැබුණොත් අපිට ඒක අපේ පිෂ්ඨය සීනි බවට පත් කරලා අපිට ආහාරයට ගන්න හම්බ වෙනවා. එතකොට මේකේ ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා සහ විශේෂයෙන්ම අපි බීජ විදිහට ආහාරයට ගන්නවට වඩා මේකේ පෝෂණ සංඝටකය ගත්තාම 4 සිට පෝෂණ 40 ගුණය වෙනකන් පෝෂණ ගුණය වැඩි කරලා තමයි අපිට මයික්‍රෝ ග්‍රීන්ස් පැලේ විදිහට ආහාරයට ගත්තොත් ලැබෙන විශාල ප්‍රයෝජන විදිහට හඳුන්වන්න පුළුවන් ඉන්නේ. ඔව් ඔබතුමිය මේ පෝෂණ වටිනාකම සහ මේකේ වටිනාකම කතා කරා. ඉතින් මේ දේවල් අපි මේ ලංකාවේ වෙළඳපොළ ඉල්ලුමක් තියනවාද? එහෙම නැත්නම් මේ දේවල් කරලා අපි මොන වගේ දෙයක්ද අපි බලාපොරොත්තු අපිට ආර්ථික වටිනාකමක් ගන්න පුළුවන්ද? නැත්නම් අපිට පෞද්ගලික වාසියක් විතරද මේකෙන් ගන්න පුළුවන් කියලා ඒකත් දැනගන්න කැමතියි ඔබතුමීගේ. ඔව් අමල් මහත්මයා. දැන් විශේෂයෙන්ම මේක 2014 වර්ෂයේ තමයි අපිට කුෂ්කර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වලා දීලා තියෙන්නේ. මෙහි ඇත්තටම ඔබ සඳහන් කරා වගේම තවන්ට පෞද්ගලිකවම තියෙන ප්‍රතිලාභයට අමතරව මේකේ ආර්ථික වාසියක් තියෙනවා. විශේෂයෙන්ම මේ මයික්‍රෝ ග්‍රීන්ස් හොඳට වැඩුණු මයික්‍රෝ ග්‍රීන්ස් ග්‍රෑම් 70ක සාමාන්‍ය මිල අපිට රුපියල් 600 දක්වා මිලක් කරගන්න පුළුවන්. ඒ වගේම දැනට අපිට මේ දෙපාර්තමේන්තුවෙන් පවසලා තියෙනවා ගැප් සහතිකකරණයට පවා මේ මයික්‍රෝ ග්‍රීන්ස් නිෂ්පාදනය යොමු වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක මේ හෝටල් ශාස්ත්‍රය තුල ඉතාමත් මිහිල ඉල්ලුමක් තියෙනවා. මේක දැන් නිෂ්පාදනය කරන ව්‍යවසායිකයන් දැන් බිහි වෙමින් පවතිනවා මේ වෙනකොට. ඔව් ඉතින් මේ බලන්න මේ ග්‍රෑම් 70ක වගේ ප්‍රමාණයක් විශාල මුදලකට අලෙවි කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ ගැන ගොඩාක් අයගේ දැනුම සහ මේකට යොමු වීම තමයි අඩු වෙලා තියෙන්නේ. නැත්නම් හොඳ ව්‍යාපාරයක් බවට මේක පත් කරගන්න පුළුවන්. ඉතින් මේ අද වෙනකොටත් විදේශිකයන් බොහෝ පිරිසක් ලංකාවට එනවා මේ තියෙන දේවල් එක්ක. ඉතින් ඒකත් එක්ක මේ විදේශිකයන් ඉලක්ක කරගෙන සහ අපේ පෝෂණ අවස්ථාව මේ සියල්ල සපුරා ගන්න මේ මයික්‍රෝ ග්‍රීන්ස් උදව් වෙනවා. ඉතින් ඒක තමයි මේ මතක් කරේ. ඉතින් තවමත් අපිට තියෙනවා මේකේ අවස්ථාව තවමත් ඔබට යොමු වෙන්න පුළුවන්. මේක අපේ පෞද්ගලික අපේ පරිභෝජනයේ ඒත් එක්කම මේ විදේශීය ඉල්ලුම සපුරාලන්න ඔයාලට හැකියාව තියෙනවා. මේක අතිශය ලාභදායී ව්‍යාපාරයක් විදියට. ඉතින් ඊළඟට අපි දැනගන්න කැමති ඔබතුමියගෙන් මේ මයික්‍රෝ ග්‍රීන්ස් වගාවට යොදාගන්නේ මොන වගේ දේවල්ද? මොන වගේ බීජද? මොන වගේ ආකාරයෙන්ද අපි මේක කරන්නේ කියලා ඔබතුමියගෙන් පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඔව් අමල් මහත්තයා මේක අපිට බීජ විදිහට ගන්න පුළුවන් ඕනෑම බීජ වර්ගයක්. ඒ කියන්නේ අපි ආහාරයට ගන්න සුදුසු ඕනෑම බීජ වර්ගයක් සහ අපි ලංකාව තුළ පහසුවෙන් හොයා ගන්න පුළුවන් බීජ වර්ග මේ වෙනකොට අපිට සාමාන්‍ය ගෙදර වගාකට මේ අපේ පෞද්ගලික වගා කරනකොට වගා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දෙයක් දැනුවත් කරන්නම් මේ මයික්‍රෝ ග්‍රීන්ස් ව්‍යාපාරික මට්ටමින් නිෂ්පාදනය කරනවා නම් බීජ මෙරට ආනයනය කරන්නත් මයික්‍රෝ ග්‍රීන්ස් සඳහාම බීජ නිෂ්පාදනය කරලා තියෙනවා. බීජ ආනයනය කිරීමේ කටයුතු ඉදිරියේදී සිද්ධ වෙන බව අපිට දැනුවත් දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගෙදරදී නිෂ්පාදනය කරනකොට මයික්‍රෝ ග්‍රීන්ස් අපි ගන්න පුළුවන් මුං ඇට කව්පි කඩල කියන සාමාන්‍ය ප්‍රමාණයේ බීජ ගන්න පුළුවන්. ඊට පස්සේ අබ උළුහාල් රාබු තක්කාලි මිරිස් ඕනෑම වර්ගයක බීජ වර්ගයේ විදිහට ගන්න පුළුවන්. අපි එළවලු වගාව විදිහට ලබා ගන්න වැටකුළු මෑකරල් කරවිල පතෝල ඒ වගේ දේවල් උනත් අපිට මේක පැල කරලා ආහාරයට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා.
ඔව් එතුමිය ප්‍රධාන කර අපිට ගන්න පුළුවන් දේවල් ගැන ඒත් එක මේක විවිධ වගා ක්‍රමවල වගා කරලා තියෙනවා අපි දැකලා තියෙන විශේෂ අවස්ථාවල. ඉතින් අපි ඒ ගැන දැනගන්න කැමති මතු පිට පස්වලද අපි කොහොමද මොන වගේ නැත්තම් සුද්ධ ජල පෝෂක මාධ්‍ය මෙන්න මේ කුමන ආකාරයෙන්ද අපිට මේක වගා කරන්න පුළුවන් නැත්තම් අපිට ගෙදරක වුණත් මේක හදා ගන්න පුළුවන්ද කියලා ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. ඔව් ව්‍යාපාරික මට්ටමින් හදනවා නම් ඒක විශේෂයෙන්ම තත්ත්වයටදී අපි වැඩි දියුණු කරගෙන හදන්න පුළුවන්. මාධ්‍ය විදිහට අපිට ගන්න පුළුවන් මතු පිටපස් ගන්න පුළුවන් කොම්පෝස්ට් කාබනික හොඳින් දිරු කාබනික පොහොර ගන්න පුළුවන් වැලි ගන්න පුළුවන්. මේකේ අනුපාතයේ විදිහට ගත්තාම මතු පිටපස් කොටස් දෙකකට කොම්පෝස්ට් කොටස් දෙකයි වැලි කොටස් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක හොඳ ජීවාණු හරිත තත්ත්වයේ යටතේ තියෙන්න ඕනේ අපේ වගා මාධ්‍ය. මේ මාධ්‍ය ජීවාණු හරිගණනය කරගන්න ක්‍රමයක් මම අමල් මහත්තයා මේ වෙලාවෙම කියන්නම්. ඊටාම පහසුවෙන් අපිට අවන් එකක දාලා ජීවාණු හරණය කරනවා නම් සෙන්ටිග්‍රේඩ් අංශක 120 දී අපිට මේක ජීවාණු හරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක කොන්ක්‍රීට් මත පිටක මේක අපේ මාධ්‍ය හොඳින් මිශ්‍ර කරලා කොන්ක්‍රීට් මත පිටක අඟල් දෙකක විතර තට්ටුවක් අපි එලාගෙන ඒක කළු පොලිතීන් එකකින් ආවරණය කරලා හොඳින් සූර්යාලෝකයේ වැටෙන පරිදි දින 3ක් මේ මාධ්‍ය පවත්වා ගත්තාම අපිට ජීවාණු හරිත තත්ත්වයට යටතේ මාධ්‍ය ලබා ගන්න පුළුවන්. ඒක මාධ්‍ය ක්‍රමයක්. ඊට පස්සේ මේකට අපිට කොහොබත් ගන්න පුළුවන්. කොහොබත් ගන්නවා නම් හොඳින් තම්බලා ගන්න ඕනේ ජීවාණු හරණය කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඔබතුමා මතක් කරා වගේ අපි ශුද්ධ ජල හයිඩ්‍රොපොනික් ක්‍රමවේදයට මේක වගා කරන්න පුළුවන්. ඒ වගේම ගෝණි මත වගා කරන්න පුළුවන්. ඒත් ඊටාම සරල විදිහට අපිට ටිෂු පේපර්ස් වල වතුර ඉහලා ටිෂු පේපර්ස් මතත් මේක වගා කරන්න පුළුවන්. මොකද දින 7ක් 21ක් අතර තමයි අපේ පැලය තියෙන්නේ. බොහොම සුළු වගා මාධ්‍යයක මේ වගා කරන්න පුළුවන්. විශේෂයෙන්ම පොහොර අවශ්‍යතාවයක් නැහැ. ඊටාම සරලයි. ඒ විදිහට තමයි අපේ වගා මාධ්‍ය අපි යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් ඉතින් ඔයාලට දැනගන්න හැකි වුණා මෙන්න මේ මයික්‍රෝ ග්‍රීන්ස් කොහොමද වගා කරන්න කියලා. ඊටමත් සරල ක්‍රමවේදයක් තියෙන්නේ. ඊටා විශාල ලාභයක් ගන්න පුළුවන් සරල ක්‍රම ටිකක් තමයි භාවිතා කරන්න පුළුවන්. මෙතුමිය මතක් කරා වගේ අර ජීවාණු හරණය කියන එක ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපි 7ත් 21ත් අතර පුංචි පැලයක් තමයි අපි ආහාරයට ගන්න. එතකොට මේ මාධ්‍ය ජීවාණු හරණය ගොඩාක් වැදගත් වෙනවා. මෙතුමිය කියපු ආකාරයට අපිට හිරුවෙලිනුත් ජීවාණු හරණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුංචි මාධ්‍ය ප්‍රමාණයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. මේක අපිට අවන් එකක උනත් ඉතාමත් පහසුවෙන් මේක ජීවාණු හරණය කරලා අපේ මේ වගාවට යොමු කරගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන පහසුකම් එක්ක මේක ඉතාමත් සරලව කරගන්න පුළුවන් දෙයක්. අපිට මුං යට කවුපි මේ දේවල් අපිට ඕනෑ තරම් තියෙනවා. ඉතින් මේක අපි අලෙවි කරොත් අපිට එච්චර මිලක් ගන්න බෑ. නමුත් මේ වගේ දෙයකට යොමු කරලා අපි ව්‍යාපාරයක් විදියට මේක දියුණු කරගත්තොත් විශාල අපිට ආර්ථික වටිනාකමක් ගන්න පුළුවන් වගාවක් තමයි මේක. ඉතින් අපි ඊළඟට යොමු වෙන්න හදන්නේ මේ වගාවේ අපි නිෂ්පාදනය කරන මේ මයික්‍රෝ ග්‍රීන්ස් වලින් අපිට මොන වගේ ආහාරද අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ ආහාර හදන එක ගැනත් පොඩ්ඩක් ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. ඔව් අමල් මහත්මයා මේක මොකද අපි හැදුවට බෑ මේක කන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම දැනගන්න ඕනේ. පෝෂණීය සංඝටකයේ ඊටාමත් මිහිලගයක් මොකද පොඩි පැලයක් නිසා විශේෂයෙන්ම අපි මේක කෙලින්ම අමුයෙන් ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම සලාද අපි කියනවා එළවලු සලාද අපි හදනවා. මේ සලාද හදන අවස්ථාවවලදී සලාද වලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බිත්තර අපි ඔම්ලට් හදනවා. ඒ ඔම්ලට් එකට යොදා ගන්න පුළුවන්. සුප් හදන අවස්ථාවලදී අපිට යොදා ගන්න පුළුවන් සුප් එකට. ඒ වගේම මේක මේ අපිට පාන් වගේ දෙයක බටර් තවරලා අපි සෑන්ඩ්විචස් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපි ওই මිරිස් සම්බලයක් හදනවා. මිරිස් එහෙම හොඳට බ්ලෙන්ඩර් කරලා හදන සම්බලයේ තියෙනවා. ඒතකොට ඒකටත් මේක මිශ්‍ර කරාම අමුයෙම තමයි අපිට ආහාරයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ විවිධාකාර ක්‍රම රාශියක් තියෙනවා මේක ආහාරයට ලබා ගන්න පුළුවන් ක්‍රම. ඔව් ඔබතුමී මතක් කරා. ඉතින් මේ දේවල් එක්ක අපිට විශාල ආහාර ක්‍රම කීපයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගත්තාම අපි මේවා දකිනවා ගොඩාක් විදේශ මාධ්‍යවල විදේශිකයන් මෙන්න මේ විදිහට තමයි ආහාර වලට ගන්නෙ. ඉතින් එයාලා හැම වෙලේම මේකේ පෝෂණය ගැන තමයි හිතන්නේ. ඉතින් ඒකින්ද එයාලා ලොකු නැඹුරුතාවයක් මෙන්න මේ මයික්‍රෝ ග්‍රීන්ස් වලට තියෙනවා. ඉතින් අපිත් මේ දේවල් වලට යොමු වෙන්න ඕනේ. අපේ මේ අහිතකර ආහාර රටාව වෙනස් කරගෙන මේ වගේ පෝෂදායී ආහාර වේලක් අපි අරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ගර්භණී මාතාවන්ට කුඩා ළමයින්ට මෙන්න මේ ආයත ගොඩාක් වැදගත් වෙන පෝෂණ ගුණය ගොඩාක් වැඩි කරගන්න මෙන්න මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මයික්‍රෝ ග්‍රීන්ස් ගැන තමයි අපි කතා කරේ අද දවසේ. ඉතින් මේ මාධ්‍ය මේ විදිහට සරලව හදාගෙන මේ විදිහට අපිට වර්ධනය කරගෙන මේක හොඳ ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ඔබතුමීගෙන් දැනගන්න කැමති තවදුරටත් මේ මාධ්‍ය හදාගෙන බීජ ටික එකතු කරලා මේක අපි කොහොමද කරගෙන යන්නේ කියන එකත් පුංචි මතක් කිරීමක් කරන්න අපි අවසාන වශයෙන් ඒ ටිකත් ඔබතුමීගෙන් දැනගන්න
කැමතියි. ඔව්. හරිම සරලයි අමල් මහත්මයා. මේකට ඕනෑම ආකාරයේ භාජනයක් අපිට යොදා ගන්න පුළුවන් ගෘහස්ථව හදනවා නම් අපි සාමාන්‍ය මේකේ සම්මත විදිහට අඟල් 10ක් අඟල් 20 පරතරයේ තියෙන අපි ට්‍රේ එකක් ගත්තොත් එහෙම ඒ ට්‍රේ එකකට අපිට අවශ්‍ය වෙනවා අපි ගන්න බීජ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ බීජ නම් අපිට මේස හැඳි 3ක වගේ ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වගේ මුං යට කව්පි ඕනෑම ආකාරයක මධ්‍යම ප්‍රමාණයේ බීජ මේස හැඳි 3ක ප්‍රමාණයක් ඕන වෙනවා අපේ මේ අඟල් 10 සහ 20 කියන ට්‍රේ එකේ ප්‍රමාණයට. ඒ අපේ බීජ අවශ්‍යතාවය. එතකොට අපේ මාධ්‍ය විදිහට අපි මෙතනත් යොදාගෙන තියෙන්නේ මතු පිටපස් 2යි කොම්පෝස්ට් 2යි වැලි 1යි කියන මාධ්‍යය තමයි මේ අපි මේ භාජනයට අසුරගෙන තියෙන්නේ. මෙහිදී අපි සාමාන්‍යයෙන් අපේ මුං යට කව්පි කඩල වගේ බීජ අපි පැය 12ක් පෙඟෙවුවාම ප්‍රමාණවත්. පැය 12ක් පඟවලා ගත්ත පැලවුණු බීජ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ වගේ මෙන්න මේ බීජ තමයි අපි මේ මාධ්‍යයට අතුර ගන්න යන්නේ. මේක අපි මේ වගේ වාචනයක් ගන්නවා නම් මේකේ සාමාන්‍ය අඟල් 2ක විතර පරතරයක් හිස්ස තබාගෙන අපේ මාධ්‍ය මේකට පුරව ගන්නවා. මාධ්‍ය පුරව ගන්නවා. මාධ්‍ය පුරවගෙන ඉවරලා අපි ලබාගත්ත පැලවුණු බීජ සාමාන්‍යයෙන් ඊටාම සරලයි බීජ අසුරගෙන යෑම පමණයි තියෙන්නේ. එක මත එක බීජ නොගෑවෙනසේ ඊටාම කුඩා පරතරයක් ඇතුව බීජ ටික අපිට ඇසිරීම තමයි මෙතනදී සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ආකාරයට බීජ ටික ඇසිරීම ප්‍රමාණවත් වෙනවා. එසේ ඇසිරලා විශේෂයෙන්ම අපි ජලය මේ යෙදීමේදී තමයි අපි ඊටාම වැදගත් මේ කාර්ය වෙන්නේ. ජලය අපි මෙන්න මේ වගේ ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කිරීම පමණමයි ජලය සිද්ධ කරන්න ඕනේ. වතුර වැක්කිරෙන්න කොයි වෙලේකවත් මේකට අපි යොදා ගන්න නැහැ. ඉතින් මේ වගේ වතුර ස්ප්‍රේ කරලා මේක මේ හොඳින් වසා මේ අවශ්‍ය මේ මොඩියම් මේක වහගෙන මේ සාමාන්‍ය දින 3ක් විතර තිබ්බහම අපිට ප්‍රමාණවත් දින 3කින් පස්සේ මේක මේ හොඳින් පැලවෙනවා. දින 3කින් පස්සේ මේක පැලවුණාන් පසු මේක අයින් කරලා මේක සාමාන්‍ය මද මේ සූර්යාලෝකයේ තියෙන මේ කාමරයක වගේ සාමාන්‍යයෙන් අපිට තියන්න පුළුවන්. මෙන්න මේ වගේ අවධියක මේ දින 6ක් විතර වෙන පසු මේ මයික්‍රෝ ග්‍රීන්ස් මේ තියෙන්නේ. මේකට අපි දින 7 දක්වා මෙන්න මේ ආකාරයට වර්ධනය කර ගන්න පුළුවන්. 7ත් 21ත් අතර තුල අපි මෙන්න මේ ආකාරයෙන් ජලය ස්ප්‍රේ කිරීම අපේ මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය සහ වියලීම ප්‍රමාණය අනුව බලා ජලය ස්ප්‍රේ කරලා මෙන්න මේ වගේ අපි මේක දින 7ත් 21ක් අතර මේ වගේ සාමාන්‍ය කාමර පරිසරයක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ අපි කැමති ආකාරයකට මේක ආහාරයට ගන්න සුදුසුයි. ඊටාත්ම පහසු ක්‍රමයක්. ඔව් එතුමිය සඳහන් කරා වගේම ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මේ බීජ ටිකයි මේ මතු පිට පස් සහ මේ කොම්පෝස්ට් කියන මේ අමුද්‍රව්‍ය ටික පමණයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ආයේ අපි ජලය විතරයි මේකට භාවිතා කරන්නේ. අපි අනිකුත් හැම වගාවක් කතා කරාම අපි ඒකට පොහොර යොදන්න ඕනේ, පලිබෝධනාශක යොදන්න ඕනේ. ගොඩාක් දේවල් අපිට ආර්ථික වශයෙන් අපිට යොමු කරන්න තියෙනවා. නමුත් මේ දේවල් දැක්කහම ඉතාමත් සරල ක්‍රමවේදයක් සහ විශාල ලාභයක් ගන්න පුළුවන් කර්මාන්තයක් තමයි මේ මයික්‍රෝ ග්‍රීන්ස් කියන්නේ. ඉතින් ඉතාමත් වටිනා මේ වැඩසටහනක් තමයි අපි අද දවසේ මේ ඔයාලත් එක්ක එකතු කරගත්තේ. ඉතින් එතුමියගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමති මට පැන නැගිච්ච ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ බීජ මේ විදිහට ලබා ගන්නවට වඩා පෝෂණයේ ගුණාංගය මේකේ ගොඩාක් වැඩි වෙන්නේ සහ මේ වැඩි කරගන්න තව දුරටත් අපිට මොනවද මේකට එකතු කරගන්න පුළුවන් කියලා. අපිට මේ පෝෂණීයගේ වැඩි කරගන්න ආහාර නිෂ්පාදනයේදීත් අපි සාමාන්‍යයෙන් අපේ අනිකුත් ආහාර සංඝටකත් එක්ක එකතු කරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය නිෂ්පාදනයේදී අපේ බීජ වර්ග විදිහට ගත්තාම සූර්යකාන්ත බීජ වලින් අපිට ඊටමත් මිහිර විටමින් A, D, E, K කියන විටමින්ස් වර්ග ඊටමත් වැඩි ප්‍රමාණයකින් ගන්න පුළුවන් මේ සූර්යකාන්ත බීජ වලින්. ඒ වගේම මුං යට කව්පි කඩල කියන ඕනෑම බීජ වර්ග වල අපේ මේ ප්‍රතිඔක්සීකාරක ගුණය සහ විටමින් වර්ග විටමින් E, D, E, K කියන විටමින්ස් වර්ග සහ බීටා කැරොටින් කියන පෝෂක පදාර්ථ විටමින් වර්ග මේ මයික්‍රෝ ග්‍රීන්ස් වල සාමාන්‍ය බීජ ප්‍රමාණ වලට වැඩිය ආහාරයට ගන්නවට වැඩිය ඉතාමත් වැඩි. හරි ඔබතුමිය අද දවසේ අපිට ගොඩාක් විශාල සේවයක් කරා. විශාල දැනුමක් අපේ කට්ටියත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම වැඩ රාජකාරී මාධ්‍ය වුණත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් අපිත් එක්ක බෙදා හදාගත්තට. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා දිගින් දිගටම මේ වගේ කෘෂිකාර්මික තොරතුරු සහ ලෝකේ නව ප්‍රවණතාවයන් ගැන දැනගෙන ඒ දේවල් භාවිතා කරලා ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.